දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක් වී දිවි බේරාගත් දීවරයින් සිව් දෙනා දින 13කට පසුව නාවික හමුදාව විසින් අද අලුයම පහට පමණ හම්බන්තොට වරායට රැගෙන වී තිබෙනවා. අගෝස්තු මාස 31 වෙනි දින දීවරයින් 6 දෙනෙකු සමග මෙම බහුදින යාත්‍රාව දීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණා. පසුව එම දීවර යාත්‍රාව පසුගිය 16 වෙනි දින සිට අතුරුදන්ව ඇති බවට දීවර යාත්‍රාවේ හිමිකරු විසින් දැනුම් දී ඇති බවට දීවර දෙපාර්තමේන්තුව සඳහන් කළා. දීවර යාත්‍රාව අනතුරට ලක්ව තිබුණේ මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින්. යාත්‍රාවේ සිටි දීවරින් 6 දෙනාගෙන් එක් අයෙකු මුහුදට වැටි අතුරුදන්ව ඇති අතර තවත් අයෙක් දින 11කට පමණ පසුව මිය ගොස් තිබෙනවා. අනතුරට ලක් වූ යාත්‍රාව තුළ සිටි දීවරින් සිව් දෙනෙකු ඉන්දුනීසියානු දීවර යාත්‍රාවක් මගින් බේරාගෙන තිබුණේ අදාළ දීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරමින් තිබියදී. ඒ අනුව එම දීවරින් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරැළ නෞකාව පිටත් කර හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා. ඒ අනුව විශේෂ නාවික කණ්ඩායමක් ඊයේ පිටත් කර යවුණේ වෙළඳ නෞකාව විසින් රැගෙන එනු ලැබූ දීවරින් ලබා ගැනීමටයි. මෙලෙස අද උදැසන හම්බන්තොට වරායට රැගෙන ආ දීවරින් සිව් දෙනා මෙවන විට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට යොමු කර තිබෙනවා. ඒ අතර දීවරින් දෙදෙනෙකු දැඩි ලෙස දුර්වල තත්ත්වයේ සිට ඇති බවද වාර්තා වනවා. මියගිය එක් දීවරෙක් හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන EDR නවෝදන වන අතර මියගිය අනෙක් පුද්ගලයා දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි HHAD සුරංග යන අයයි. දිවි බේරාගෙන ඇත්තේ පෝෂිත නිමන්ත, ශානක අමිල, ඕෂාන් මදුශංක, ධම්මික ලක්මාල් යන සිව් දෙනයි. ඉන්දුනීසියානු නෞකාව විසින් මියගිය දීවරයින්ගේ මෘත ශරීර බාර ගැනීමට කැමැත්ත පළ කර නොමැතිවීම හේතුවෙන් එම මලසිරුඩු අතහැර දමා පැමිණ තිබෙනවා. සිදුරැළ නෞකාවේ කපිතාන් මහේෂ් කුලසිරි මහතා පවසා සිටියේ අදාළ දීවරයින් දින 13ක් පමණ මුහුදේ පාවෙමින් සිට ඇති බවටයි.